හායි යාළුවනේ, අද අපි හදන්න යන්නේ චීස් පැස්ටා. ඉතින් අපි බලමු කොහොමද චීස් පැස්ටා හදන්නේ කියලා. මුලින්ම ටූනා එකේ තියෙන තෙල් ටික එකතු කරගෙන සුදු ලුණු හොඳට බැද ගන්න. ඊට පස්සේ රම්පේ කරපිංචා එකතු කරන්න. රම්පේ කරපිංචා ඒ ටික හොඳට බැදුනට පස්සේ ටූනා ටික එකතු කරගන්න. ඊට පස්සේ බිත්තරය වෙනම හදාගන්න. වෙනම හදලා ටූනා අපේ මිශ්‍රණයට එකතු කරගන්න. ඒ ටික හොඳට බැදුනට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටික වල එකතු කරගන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් එකට දැම්මට පස්සේ චීස් කෑලි ටික එකතු කරගන්න. චීස් ටික හොඳින් දියුණුවාට පස්සේ කැරට් ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ තුන පහ ගම්බිරිස් කුඩු, මිරිස්, ලුණු එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අපේ තම්බගත්ත පැස්ටා ටික එකතු කරන්න. පැස්ටා ටිකේ වතුර ගතිය යනකම් හොඳට තම්බ ගන්න. මෙන්න තියෙනවා අපේ චීස් පැස්ටා එක.